ඔන්න ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකකින් මං එනවා මේ පාර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්. ලබන සතියේ අපි දන්නවා ලබන සතියේ අඟහරුවාදා අපොස සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා. බදාදා දවසේ සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට ඕන මුහුණ දෙනවා. ඉතින් මට හිතුණා සිංහල සාහිත්‍ය සංග්‍රහයේ බැද්දේගම පාඩමින් එන පුංචි මණිකාගේ චරිතය පිළිබඳ පොඩි විමසීමකට ලක් කරන්න, පොඩි බෙදා හදා ගැනීමක් කරන්න මේ පුංචි දුවා දරුවොත් එක්ක. බැද්දේගම ඔයගොල්ලන්ගේ 4 වෙනි පාඩම. බැද්දේගම නවකතාවේ 9 වෙනි පරිච්ඡේදය තමයි ඔබට නිර්දිෂ්ට කොටස ඇතුලේ තියෙන්නේ. බැද්දේගම නවකතාවේ මුල් කෘතිය තමයි ලෙනාඩ් වුල්ෆ්ගේ විලේජ් ඉන් ද ජංගල්. මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරන්නේ ඒ.පී. ගුණරත්න මහත්මයා බැද්දේගම නමින්. දයාබර දරුවනේ, මේක ඉංග්‍රීසි නවකතාවක් සිංහලයට හරවලා වුණාට මේ ඉංග්‍රීසි නවකතාව ඇතුලේ සුවිශේෂත්වය තමයි පාදක වෙන්නේ සිංහල ගම්මානයක්. ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැලෑවකින් වට වෙච්ච අති දුෂ්කර පොඩි ගම්මානයක් පිළිබඳ කතාවක් තමයි මේ බැද්දේගම ලෙනාඩ් වුල්ෆ් විලේජ් ඉන් ද ජංගල් කියන කෘතියේ ඒ.පී. ගුණරත්න මහත්මයා සිංහලයට පරිවර්තනය කරමින් බැද්දේගම කියලා ලියුවේ අර පොඩි ගම්මානයේ කතාවක්. ඉතින් ඕගොල්ලන්ට තියෙන 9 වෙනි පරිච්ඡේදය, මේ 9 වෙනි පරිච්ඡේදයේ ප්‍රධාන වශයෙන්ම කතා බහට ලක් වෙන්නේ ඒ නවකතාව ඇතුලේ ප්‍රධාන චරිතයක් විදියට ඉන්න පුංචි මණිකාගේ චරිතයේ ස්වභාවය. පුංචි මණිකා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? අපි දන්නවා සිලිඳුගේ දුවලා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි පුංචි මණිකා කියන්නේ. හරි රූමත් ලස්සන ගැහණු දැරිවියක් තමයි පුංචි මණිකා කියන්නේ. පුංචි මණිකා විවාහ වෙන්නේ ආරච්චිගේ ඥාතියෙක් වෙන බබුන් එක්ක. නමුත් ඕගොල්ලන්ගේ කොටසට එනකොට 9 වෙනි පරිච්ඡේදයට එනකොට බබුනුත් ඒත් එක්කම පුංචි මණිකාගේ තාත්තත් මේ දෙන්නම හිරගත වෙලා ඉවරයි. බබුන් හිරගත වෙන්නේ ආරච්චිලා උපක්‍රමශීලීව පොඩි නඩුවකට වැරදකට යොමු කරලා ඒ නඩුවෙන් මාස 6කට බබුන් හිරගත වෙනවා. පුංචි මණිකා අඬා වැළපෙන වේදනාව දරා ගන්න බැරුව සිලිඳු මොකද කරන්නේ? ආරච්චිටත් ප්‍රනාන්දුටත් වෙඩි තියලා මරනවා. ඒ වැරද්දට සිනිඳු ජීවිතාන්තය දක්වා හිරේට යනවා. මේ විදිහට පුංචි මණිකා ළඟ හිටිය ළඟම පිරිමි ආරක්ෂකයෝ දෙන්නාම බොහොම අකාරුණික විදිහට පුතේ හිරගත වෙනවා. ඊට පස්සේ පුංචි මණිකා තනි වෙනවා එයාගේ වයසක නැන්දත් එක්ක. නැන්ද කියන්නේ කර්ලිනා හාමි. ඕගොල්ලන්ගේ පාඩමට අදාළ කොටස, පෙළ පොතට අදාළ කොටස තියෙන්නේ අන්නේ හුදකලා වෙච්ච ඒ පුංචි මණිකත් කර්ලිනා හාමිත් එයින් එහාට ජීවත් වුණේ කොහොමද කියන කාරණාව තමයි. කොහොමද පුංචි මණිකා මේ අභියෝගයට මුහුණ දෙන්නේ? පුංචි මණිකා හරීම උපේක්ෂා සහගතව ඉවසීමෙන් බබුන්ගේ මාස 6 ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා. පුංචි මණිකාට ලොකු ඉවසීමක් තිබ්බ පුතේ. අපි පුංචි මණිකාගේ චරිත ලක්ෂණනේ මේ කතා කරන්න යන්නේ. එතෙන්දී ඕගොල්ලෝ මතක තියාගන්න පුංචි මණිකා කියන්නේ හරිම ඉවසිලිවන්ත ගැහණියක්. පුංචි මණිකා එයාගේ ගමේ මිනිස්සුන්ගෙන් පුංචි මණිකාගේ උගත්කමක් නැහැ. නූගත් මිනිස්සු ගමම නූගත් ගමේ මිනිස්සුන්ගෙන් මාස 6 ගෙවුනාද කියලා දැනගන්න කතා බහ කරද්දී ගමේ මිනිස්සු එක මතිමතාන්තර දක්වද්දී පුංචි මණිකා මේ හැම මතයක්ම ඉවසගෙන ඉන්නවා. කායිකවත් තර්ක කරන්න ගියේ නෑ. එයා නැන්ද පෝෂණය කළේ ගමේ ගෙවල් වල කුඹුරු වල හේන් වල කුලියට වැඩ කරන්න ගිහිල්ලා. කුලියට එයාට හම්බෙන්නේ කුරක්කන් අහුරද මොන කොච්චර සුළු ප්‍රමාණයක් වුණත් පුංචි මණිකා මේවාට තර්ක කරන්න ගියේ නෑ. එයාට හම්බෙන අර පින්තකා හම්බෙන කුරක්කන් අහුරු ටික නිශ්ශබ්දව අරන් එනවා. ගමේ මිනිස්සු විවිධ කතන්දර කියනවා. තව මාස 6 ඉවරයි, තව මාස 6ට තියෙනවා. මේ හැම වෙලාවෙම නිහඬව සාවධානව අහගෙන ඉන්නවා. හරිම ඉවසිලිවන්ත ගැහණියක් තමයි පුංචි මණිකා කියන්නේ. අනිත් අතට කතා කරන්න ඕනේ පුංචි මණිකා හිරේට යනවානේ බබුන්ව බලන්න. බබුන්ව බලන්න ගිය වෙලාවේ පුංචි මණිකාට හිරපල්ලා කියනවා පුතේ ඒ මිනිහා මලා කියලා.
හිරපල්ලා අපේක්ෂා කළා අත් දෙක ඔළුවේ බැඳගෙන තාප්පෙට හේතු වෙලා කෑ ගහන ගෑණිය. හැබැයි පුංචි මැනිකා එතනත් බොහොම ඉවසීමෙන් තමන්ගේ වේදනාව දරාගත්ත ගැහණියක්. ඒ නිසා පුංචි මැනිකා කියන්නේ මේ චරිතයේ ප්‍රධානම ලක්ෂණය. පුංචි මැනිකාගේ චරිතයේ ප්‍රධානම ලක්ෂණය තමයි පුංචි මැනිකා කියන්නේ හරිම ඉවසීමෙන් කටයුතු කරන ඉවසීමක් තියෙන ගැහණියක්. ඒත් එක්කම දරුවනේ ඇය අහිංසකයි. ඇය මිනිස්සුන්ට බයයි. මොකද කැලෑවත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්නේ. කැලෑවෙන් වට වෙලා හිටියේ මේ මිනිස්සු. එතකොට සත්තුත් එක්ක තමයි ගොඩාක් සම්බන්ධතා පැවැත්වෙන්නේ. මිනිස්සුත් එක්ක සම්බන්ධතා අඩුයි. ඒ නිසා ජනගහනයේ වැඩි ජනාකීර්ණ ප්‍රදේශවලට පුංචි මැනිකා බයයි. පුංචි මැනිකා ඒවයින් ඈත් වෙන්න බැලුවා. හිරගෙදෙට්ට යන අතරතුර නගරයට යනකොට පුංචි මැනිකාට හරි චකිතයක් දැනෙනවා. එයා ජන ශූන්‍ය ප්‍රදේශවලදී ආනන්දිතව බිම ඉඳ ගන්නවා කියනවා. සතුටෙන් බිම ඉඳගන්නේ මිනිස්සු නැති වෙලාවට. මිනිස්සු නැති කැලෑවට ගිහිල්ලා තමයි රෑ නිදාගන්නේ. අන්න ඒ වගේ බොහොම අහිංසක ඒකනේ පුතේ කියන්නේ කොටියාගේ පැටියා මුවෙක් කියලා. අර මුවා මිනිස්සුන්ට බයයිනේ. පුංචි මැනිකත් ඒ වගේ. මිනිස්සුන්ට හරි බයයි. එයා බොහොම හැංගිලා එතනින් අයින් වෙන්න හදන්නේ බියපත් හිවල් දෙනක් වගේ කියන්නේ ඒකනේ. එතනින් අයින් වෙන්න මාරු වෙලා යන්න තමයි පුංචි මැනිකා හදන්නේ. එතකොට ඉවසීමක් තියෙන අහිංසක කායිකව තර්ක විතර්කයට නොගිය චරිතයක්. එයා තර්ක කරන්න යන්නේ නෑ කායිකවත්. එයාට ගමේ මිනිස්සු මාස 6 ඉවරයි කියද්දි තර්ක කරන්න ගියෙත් නෑ. මාස 6 තව තියෙනවා කියද්දි තර්ක කරන්න යන්නෙත් නෑ. එයා මුළු ගමේම මිනිස්සු අන්තිමට දැන්නම් මාස 6 ඉවරයි කියන තැනට එනකන් ඉවසීමෙන් ඉන්නවා. කායිකවත් කතා කරන්නේ නෑ. කතා ඉවර වෙනකොට ටිකක් දුර හිරගෙදර තියෙන පැත්තට ගිහිල්ලා ආපහු හැරිලා එනවා. ආන් ඒ වගේ චරිතයක්. කායිකවත් තර්ක කරන්න යන්නේ. එයාට දෙන්නේ කුරක්කන් අහුරු 2 3යිද ඒක සද්ද නැතුව අරන් එනවා. තර්ක කරන්න යන්නේ නෑ. පුංචි මැනිකා අන්න එහෙම ඉවසිලිවන්ත කිසිවෙක් තමග තර්කයට නොගිය අහිංසක ගැහණියක් විදියට තමයි මේ නවකතාව ඇතුලේ නිරූපණය වෙන්නේ. පැද්දේ ගමින් නම් ਵਿਚාරයක් ඇහුවොත් අහන්න තියෙන පුතේ පුංචි මැනිකාගේ චරිත ලක්ෂණ. ඊළඟට මේ කැලෑවෙන් වට වෙච්ච ගමක් ටික ෂය වෙලා ගිය හැටි අහන්න පුළුවන්. ඊළඟට අනීතිය මේ දුප්පත් මිනිස්සුන්ව පෙළපු හැටි. නීතියෙන් පිළිසරණක් දුප්පත් මිනිස්සුන්ට නැති වෙච්ච හැටි. දුබලයා ප්‍රබලයාව තලපු හැටි. ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. අවස්ථා හා සිද්ධි නිරූපණ ප්‍රශ්න අහන්න පුළුවන්. භාෂා ලක්ෂණ අහන්න පුළුවන්. ඔතනින් එහාට බැද්දේගමින් අහන්න වෙන ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒ නිසා මේ කියන ප්‍රශ්න වලට සූදානම් වෙලා යන්න. පුංචි මැනිකාගේ චරිත ලක්ෂණ ගැන සූදානම් වෙලා යන්න. ඊට පස්සේ ප්‍රබලයා විසින් දුබලයාව පෙළන ආකාරය. නීතිය දුබලයාට පිළිසරණක් නැති හැටි. අවස්ථා හා සිද්ධි නිරූපණය සහ මේ කටුකත්වය නිරූපණය කරන්න තියෙන භාෂාව. මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයකට සූදානම් වෙලා යන්න. බැද්දේගම ප්‍රශ්නෙට උත්තර ලියනවා නම්